හායි යාළුවනේ, ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම අහන්න යන්නේ අපි හැමෝම දන්න සරලම සරල ඉතාමත් පහසුවෙන්ම මහගන්න පුළුවන් කොට්ටුරේ. ඉතින් මේ කොට්ටුරේ මහන්න ඔයාට අවශ්‍ය වන්නේ රෙදි කැබලි දෙකක් පමණයි. මෙන්න මේ රෙදි කැබලි දෙකයි දෙපැත්තෙන් යට ගහන්න තවත් රෙදි කැබලි ඉදිපටි 4ක් කපා ගන්න ඕන. සාමාන්‍යයෙන් මම ගනිපු මිනුම් මම මේකේ දාලා නැහැ. මොකද ඕගොල්ලන්ගේ ගෙදර තියෙන කොට්ට තියෙන වෙන වෙනස් සයිස් වලටනේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අන්නේ කොට්ට වලට ගැලපෙන සයිස් එකට ඕගොල්ලන්ගේ දිගට පළලට අවශ්‍ය විදිහට රෙදි කැබලි දෙක කපා ගන්න. ඉතින් මෙන්න මේ රෙදි කැබලි දෙක කපා ගත්තට පස්සේ අපිට පුළුවන් මේ දෙක එකට තියලා තුන් පැත්තක් මහගෙන යන්න. අපි දැන් මේ තුන් පැත්ත මහගෙන ගිහිල්ලා ඊට පස්සේ අපි කරන්න ඕන අපි අර අල්ලන්න කපාගත්තු පටි කෑලි අතර අන්නේ පටි හතරත් අල්ලන්න ඕන. එහෙනම් අපි මේ පටි කෑලි හතරත් අල්ලලා වටින් මහගෙන ඕලොක් මැෂින් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වටේ ඕලොක් කරගන්න. ඕලොක් කරගත්තට පස්සේ ඕනම ඇඳුමක ශක්තිය වැඩි වෙනවා. ඒක ලස්සනට පෙනුමට එනවා. ඉතින් ඕලොක් එකක් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් ඕලොක් කරගන්න. මේ බලන්න අපි දැන් ලස්සනට මහලා වටේ අල්ලගෙන තියෙන්නේ. දැන් අපි මේක හොඳ පිට පැත්ත හරවලා බලමු. සාමාන්‍යයෙන් රෙදි ආරෙකමාරකින් කොට්ටුර දෙකක් වගේ අපිට මහා ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් අපිට අවශ්‍ය අපේ දිනදා ජීවිතයට අවශ්‍ය කොට්ටුර ටික අපිට ගෙදරදීම පහසු මුදලකට ඉතාමත් පහසුවෙන් මහා ගන්න. ඒ වගේම තමයි ස්වයං රැකියාවක් කරන්න අදහසක් තියෙනවා නම් මෙන්න මේ කොට්ටුර බිස්නස් එකක් ඔයාලට පටන් ගන්න පුළුවන්. බලන්න හරිම ලස්සනට මනා නිමාවකින් යුතුව අපිට මේ කොට්ටුරය මහගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මගේ ඊළඟ වීඩියෝ එකකින් කියා දෙනවා කොහොමද අපි විවරයක් සහිත කොට්ටුරයක් මහගන්නේ කියලා. එහෙනම් යාළුවනේ මාව subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. bye bye.